තුළ දැනට නිෂ්පාදනය පවතින්නේ අපේ රටෙහි මීපැණි අවශ්‍යතාවෙත් 20%ක් විතරයි. 80%ක්ම මීපැණි අවශ්‍යතාවය සපුරා ගන්නේ ආනයනය කිරීම මගින්. මේ හේතුවෙන් අපේ රට තුළ මීපැණි නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පිළිබඳ විශාල අවකාශයක් පවතිනවා. මේ හින්දාම මීමැසි පාලනය විනෝදකාමී ස්වයං රැකියාවක් වනවා සේම රටේ අවශ්‍යතාවයක් ඉටු කිරීමක්ද වෙනවා. ඉතා විශිෂ්ට ගුණයෙන් මීපැණි ආයුර්වේදයේ බෙහෙවින්ම භාවිත වන වසුවක්. මීමැසි පාලනය කෙරෙහි යොමු වන පුද්ගලයෙක් පළමුවෙන්ම ඒ සඳහා සුදුසු පරිසරයක් සකස් කරගන්න ඕන. මල් පැණි, මල් රොන්, මීපැණි ආදිය මීමැස්සාගේ ආහාර වන බැවින් ඒවා පහසුවෙන් සපයාගත හැකි පරිසරයක් ඇති කිරීම මීමැසි පාලනයේදී අත්‍යවශ්‍යයි. එමෙන්ම මල් පැණිවලට අමතරව ඉදුණු පළතුරු වර්ගවල යුෂද මීමැස්සා මීපැණි සඳහා එකතු කරගන්නවා. මීමැසි වර්ග රැසක් ඇතත් මීමැසි පාලනයට යොදාගන්නේ මීමැස්සා පමණයි. ගස් බෙනවල, අඳුරු වතු අතර, ගල් වැටිවල ආදී තැන්වල තම ජනපද සාදා ගන්නා මීමැස්සා දීර්ඝ කාලයක් එකතැන රැඳී සිටීමෙන් එකිනෙකට සමාන්තරව ක්‍රමානුකූල ලෙස නිවද බැඳීම සිදු කරනවා. මෙම ජීවන රටාව හේතුවෙන් මීමැසි පාලනය ගෘහස්ථව සිදු කිරීම පහසුයි. රජ මීමැස්සිය, වැඩකාර මීමැස්සන්, පිරිමි මැස්සන් වශයෙන් මීමැසි ජනපදයක සිටින ගහණය හඳුනා ගැනීම කරන්න පුළුවන්. මීමැසි ජනපදයක් ඇති කර ගැනීම සඳහා මුලින්ම කරන්න ඕන මීමැසි ජනපදයක් ඇති තැනකින් එවැන්නක් ලබා ගැනීම. එසේ නොමැතිනම් මීමැසි රංචු බෙදී යන අවස්ථාවක ගෙන්වා ගැනීම. මීමැස්සන්ට හිංසා නොවන අයුරින් උණු සමග කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් අත්මේසා මුහුණු ආවරණ භාවිතා කිරීම නුවණට උරි. මීමැසි පොදියක් අල්ලා ගැනීමේදී ප්‍රධාන වශයෙන් කළ යුත්තේ රජ මීමැස්සිය අල්ලා ගැනීම. රජ මැස්සිය අල්ලා ගැනීමට සුදුසුම ආකාරයෙන් නම් මීමැස්සන් පොදියක් එකවර අල්ලා පෙට්ටියකට දමා අනෙක් මැස්සන්ටද පෙට්ටිය තුළට ඒමට ඉඩ සලසා දීම. රජ මැස්සිය පෙට්ටිය තුළට ඇතුළු වූ විට අනෙක් සියලු මැස්සන්ද ඒ තුළට ඇතුළු වෙනවා. අත්තක් වැනි තැනක බඳින ලද මීමැසි පොදියක් අත්ත සමග කඩාගෙන පෙට්ටියක දොරටුව අසල තැබීමෙන් මීමැස්සන් පෙට්ටිය තුළට ඇතුළු වෙනවා. මීමැස්සන්ගේ ස්වභාවික ජීවන රටාවට අනුව සකස් කරපු මීමැසි පෙට්ටියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දීලා තියෙනවා. ක්‍රමානුකූලව සකස් කළ මීමැසි ජනපදයක වන්ද නිපදවීම ඉතා ඉක්මනින් සිදු වෙනවා. වර්ෂයක් තුළ දෙවරක් මීපැණි අස්වැන්න ලබා ගැනීමට හැකියාව තියෙනවා. වසරකට වඩා ලබාගත හැකි මීපැණි ප්‍රමාණය රාත්තාල් 10ක් 15ක් අතර වෙනවා. හොඳින් මල් රොන් රැස් කරගත හැකි කාලවලදී මේ ප්‍රමාණය මීට වඩා වැඩි වෙන්න පුළුවන්. වඳවලට හානි නොවන පරිදි පැණි එකතු කර ගැනීම සිදු කළ යුතුයි. මීපැණි මේරීමට ප්‍රමාණවත් කාලයක් තබා පැණි එකතු කර ගැනීම කළ යුතුයි. පැණිවත පෙට්ටිවල ඇති පැණි වලින් කොටසක් මල් නැති දුෂ්කර කාලවලදී මැස්සන්ගේ පරිභෝජනය සඳහා ඉතුරු කළ යුතුයි. අස්වැන්න ලෙස ලබාගත් මීපැණි ඉතා හොඳින් ගබඩා කර තැබීමෙන් දීර්ඝ කාලයක් කල් තබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මීමැසි පාලනයට යොමු වන අයෙකු ඒ සඳහා පුරුදු අයෙකුගේ සහාය ලබා ගැනීම කළ යුතුයි. ඒ වගේම මෙලෙස ලබාගත්තු මීපැණි කිලෝ එකක් රුපියල් 2500ත් 3000ත් අතර මිලකට ඉතා පහසුවෙන් අලෙවි කරන්න පුළුවන්. ආයුර්වේද වර්ග නිෂ්පාදනයේදී සහ භාවිතයේදී පිරිසුදු මීපැණි වල අවශ්‍යතාවය ඉහළ බැවින් මීපැණි සඳහා ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ හේතුවෙන් මීමැසි පාලනය ස්වයං රැකියාවක් වශයෙන් තෝරා ගැනීම ඉතා බුද්ධිමත් තීරණයක්. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට සමු ගන්න. ඔයාලට සුබ දවසක්.